හයි කොහොමද ඔයාලට? ඔයාලා හොඳින් ඉන්නවා කියලා මම හිතනවා. මේ ගෙනාවේ මගේ YouTube channel එකෙන් පළවෙනියටම voice කරපු vlog එක. ඉතින් මං හිතුවා මුලින්ම මගේ මේ vlog එකෙන් ඔයාලව නුවරඑළිය කරගෙන යන්න. නුවරඑළිය කියන්නේ මං ආසම පැත්තක්. මං දන්නවා ඔයාලත් ආසයි කියලා නුවරඑළිය යන්න. ඉතින් අපි මේ ගමන පටන් ගත්තේ හොරණින්. හොරණේ ඉඳලා රත්නපුරයට ගිහිල්ලා රත්නපුරෙන් බලංගොඩ බෙලිහොල්ලොය හරහා තමයි අපි මේ ගමන ගියේ. ඉතින් අපි බෙලිහොල්ලොයෙන් හපුතලයට ගිහින් බෙරගල පාරෙන් තමයි ඔහයට ගියේ. මේ ඔයාලට පේන්නේ ඔහයට යන පාර. මං හිතන්නේ මේ තමයි ලංකාවේ ලස්සනම පාර. නිකන් අනන්තයට යනවා වගේ හැඟීමක් තමයි මේ පාර දෙකේ යද්දි දැනෙන්නේ. ට්‍රැවලින් කියන්නේ ළමයි ඇත්තටම අපේ හිතේ තියෙන ප්‍රශ්නවලට හොඳම බෙහෙත. මොකද ට්‍රැවල් කරද්දී හිතේ තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා. අපි මේ යන ගමනේ අපි ලස්සන පරිසරයක් අත්විඳා. Checking my maps, heading a stack, keep it intact. Do me a favor, girl. Can you keep it warm for me? Keep it on for me like a shower. I need it to run for me. Hold it down till I'm pulling up. I finally made it, girl. And I'm at the door, see you walking up to me, and you got something that's showing what's underneath. Still, you expect me to make it do pleasantries, baby. I'm yours. Love what you got on, but I want it all for you. හෝටන් තැන්න මැද්දෙන් යන මේ පාර පට්ටිපොළ හරහා නුවරඑළියට තමයි වැටෙන්නේ. මං හරිම ආසාවෙන් හිටියේ හෝටන් තැන්නේ නෙළූ මල් බලන්න. හැබැයි අපි යත්තේ නෙළූ මල් සීසන් එක නම් ඉවර වෙලා. මෙන්න මේ හෝටන් තැන්න පාර දෙපැත්තේ මං අහලා තියෙනවා ගෝන්නු කොටි වගේ සත්තු ඉන්නවා කියලා. හැබැයි අපි යත්තේ එහෙම සත්තු නම් දැක්කේ නැහැ. මං ආසාවෙන් හිටියේ ඒගොල්ලන්ව ෆොටෝ එකක් ගන්න. අපි ගියේ දවස් 3ක ට්‍රිප් එකක්. නුවරඑළිය නතර වෙන්න කලින් පළවෙනිම දවසේ අපි නතර වුණේ අඹේවෙල. මෙයාලට පේන්නේ අපි නතර වුණ කබාන එකට වටපිටාව පේන විදිහ. මෙතන නම් මාරම ලස්සනයි. වටේම ලස්සන මල් වලින් පිරීලා තිබ්බා. අපි මෙතන අපේ බෑග්ස් ටික තියලා මුලින්ම යන්න ප්ලෑන් කරේ ස්ට්‍රෝබෙරි ෆාම් එක බලන්න. ඒ යන්න කලින් මම චූටි වීඩියෝ ටිකක් ගත්තා.
sunlight. If I'm going with you, I know we'll get to the other side. Sinking in, I know this feels right. Catching a breeze, love moving through me like a wildfire, like a wildfire. මේ තමයි මම කියපු ස්ට්‍රෝබෙරි ෆාම් එක. මෙතන ස්ට්‍රෝබෙරි වලින් හදපු එක කෑම වර්ග, ඩ්‍රින්ක්ස්, කේක්ස්, ඒ වගේම ඩෙසර්ට් වර්ග පිරීලා තිබ්බා. අපි ඉතින් ටිකක් try කරලා බැලුවා. ඔයාලත් නොරෙලි යනවා නම් අනිවාර්යෙන්ම මේ අත්දැකීම ගන්නම ඕන. ඉතින් අපි ඊළඟට යන්න ප්ලෑන් කරගෙන ඉන්නේ අඹේවැල ෆාම් එක බලන්න. හැබැයි ඒක අපි ගේන්නේ ඊළඟ vlog එකෙන්. ඊළඟ vlog එකෙන් අපි එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. ඔයාලට අඹේවැල ෆාම් එකට ගියපු ඔක්කොම වීඩියෝස් අපි ඊළඟ vlog එකෙන් ගේනවා. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න ඕනේ. බයි.